ආයුබෝවන් ආදරය සතුට පිරුණු ලස්සන දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අදත් හරිම ආදරයෙන් පිළිගන්නව ඔයාලා හැමෝම ඉරානීස් ඩයිරි මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? අදත් ඉතින් මං සුපුරුදු විදියටම ලස්සන ගමක මල් එක්ක ගෙවන ජීවිතෙන් තවත් එක දවසක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. හැමදාමත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ මිදුලේ ඉස්සරහ පැත්තෙන් කොටසක්නේ. ඉතින් ඒ නිසා මං හිතුවා අද මගේ මිදුලේ මෙන්න මේ පැත්තේ කොටස අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔයාලත් ඉතින් එන්නකො මේ පැත්තට. ඔයාලගේ මිදුලත් ලස්සන කරගන්න අපි පුංචි අදහස් ටිකක් හුවමාරු කරගනිමු. මම මේ පැත්තේ මිදුලට වැඩිපුරම එකතු කරගෙන තියෙන්නේ සරලව වවා ගන්න පුළුවන් පලිබෝධ හානියත් ගොඩාක්ම අඩු මෙන්න මේ වගේ විසිතුරු පත්‍ර තියෙන හෙවනට ගොඩාක්ම ඔරොත්තු දෙන ශාක වර්ග. ඊළඟට දැන් ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට ගේ ඇතුලේ වුණත් හදාගන්න පුළුවන් හෙවනට ගොඩාක්ම ලස්සනට හැදෙන ඩිෆෙන්බා කියන මෙන්න මේ ලස්සන ප්ලාන්ට් දෙකම මම එකතු කරගත්තා මගේ මිදුලේ ඒ පැත්ත ලස්සන කරගන්න. මේ ඩිෆෙන්බාෆියා කියන ශාක වර්ගය ලස්සනයි වගේම විස සහිතයි කියලා කියන නිසා කුඩා දරුවෝ ඉන්න ගෙවල් වල නම් ඉතින් මේ වගේ ශාක වර්ග එකතු කර ගන්න මෙපා. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ මිදුල ලස්සන කරගන්න මං එකතු කරගෙන තියෙන කැලේඩියම් වර්ග දෙක. මෙයාලා දෙන්නම ඉතින් කැලේඩියම් වර්ගවලට අයිති ලස්සන දෙන්නේ. මේ තියෙන්නේ මගේ රෝස පාට සිංගෝනියම් එක. බලන්නකෝ එයා මම මේ විදියට පරණ ටයර් එකක් මේ විදියට පාට කරලා සිංගෝනියම් එක තියාගත්තාම මිදුලට අමුතුම ලස්සනක් එකතු වුණා. බලන්නකෝ මේ නිර්මාණය කරගන්න මට කිසිම මුදලක් වියදම් වුණේ නැහැ. ඒ වුණාට ඉතින් මිදුලට නම් අමුතුම ලස්සනක් එකතු වුණා. බලන්නකෝ මෙන්න මේ පත්‍රයේ ලස්සන. ඇත්තටම මම හරිම ආස ඇග්ලොනිමා එකක් තමයි මෙන්න මේක චයිනීස් එවර්ග්‍රීන් කියලා කියන ලස්සනම රෝස පාට රෝස ඇග්ලොනිමා එකක්. ඒ වගේම තමයි මෙන්න මෙයත් සිල්වර් ක්වීන් කියලා තමයි මෙයාට කියන්නේ. ඉතින් මෙයත් ඇග්ලොනිමා එකක්ම තමයි. බලන්න ඉතින් මෙයාලා හරිම ලස්සනයි. ඒ නිසා තමයි මම මේ විදියට මගේ මිදුල ලස්සන කරගන්න මෙයාලා එකතු කරගෙන තියෙන්නේ. ඒ වගේම ලස්සන පත්‍ර තියෙන තවත් ඇග්ලොනිමා එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙයා දැන් මලකුත් එකතු කරන ගමන් තමයි ඉන්නේ. බලමු මෙයාගේ මල ඉතින් මම දැකලා නැහැ. බලමු මෙයාගේ මල පිපුණාම ලස්සනයිද කියලා. ඉතින් මෙයාගේ පත්‍රයේ වටේටම අවුට්ලයින් එකක් වගේ තියෙනවා. මේ බලන්න ඉතින් මෙයාගේ මේ නටුවත් ඉතින් රෝස පාටට තමයි තියෙන්නේ. මෙයාත් ඉතින් හරිම ලස්සන ඇග්ලොනිමා එකක්. දැන් ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ අනිත් තියෙන ඇග්ලොනිමා වර්ග ටික. බලන්නකෝ ඉතින් මේවයි පත්‍ර එකකට එකක් වෙනස් පාට වර්ග වලින් තමයි තියෙන්නේ. මේ බලන්න මේකෙත් එහෙමයි. මේ ඇග්ලොනිමා වර්ගයේ පත්‍ර ගොඩක් දිගටි වර්ගයක්. ඒ වගේම තවත් ලස්සන ඇග්ලොනිමා එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙයත් බලන්නකෝ හරිම ලස්සනයි. මගේ මේ ඇග්ලොනිමා කලෙක්ෂන් එකේ මගේ ඇග්ලොනිමා වර්ග මගේ ළඟ 10ක් තියෙනවා. දැනට මම ඇග්ලොනිමා කලෙක්ෂන් එකට තවත් ඇග්ලොනිමා වර්ග එකතු කරන ගමන් තමයි ඉන්නේ. බලමු තවත් ඉස්සරහට මම ඇග්ලොනිමා වර්ග එකතු කරගෙන ඔයාලට ඒවත් මේ වගේ ලස්සනට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේ බලන්නකෝ මේ අඹ ගහේ අත්තක මම මේ විදියට මල් පිපිලා තියෙන බිගෝනියා පොට් එකක් වගේම ලස්සනට මල් ගොඩක් පිරීලා තියෙන එපීසියා පොට් එකකුත් එල්ල ගත්තා. මෙන්න මේ මං ආස කරන ෆැන්ටාස් වල මට තිබුණේ පාට දෙකක් විතරයිනේ. ඉතින් මට ගෙවල් ළඟ නංගි කෙනෙක් මෙන්න මේ ලා රෝස පාට ෆැන්ටාස් පැලයක් ගෙනල්ලා දුන්නා.
ඒ නංගි කිසිම ලෝභකමක් නැතුව මට පැන්ටාස් පැලය දුන්නේ මල් පොකුරකුත් එක්ක. ඉතින් නංගි ගොඩක් ස්තුතියි. මේ දවස්වල මගේ ඊෆෝබියා එහෙම නැත්නම් පොපි මල් පැලෙත් මේ විදියට ලස්සනට මල් ගොඩක් දීලා තියෙනවා. මං ඉතින් ඒකත් මගේ මිදුල ලස්සන කරගන්න අඹ ගහ යටින්ම මේ විදියට තියාගත්තා. බලන්නකෝ ඉතින් විසිතුරු පත්‍ර තියෙන මල් පැල අතරට මේ වගේ මල් පිපෙන පැල කීපයකුත් තියාගත්තාම මිදුලට අමුතුම ලස්සනක් එකතු කරනවා. හරිම ලස්සනට පොට් එක පිරෙන්නම බුෂ් එකක් විදියට හැදිලා තියෙන මේ ඔයිස්ටර් ප්ලාන්ට් එක බලන්නකෝ. මෙන්න මේ ටී ප්ලාන්ට් එකත් මම ළඟදි තමයි මගේ මිදුලට එකතු කරගත්තේ. ඒ වුණාට ඉතින් එයත් ඉක්මනටම ලොකු වෙලා. මේවායේ වර්ගය නම් මං හරියට කියන්න දන්නේ නැහැ. ක්‍රෝටන් වර්ගයක් වෙන්න ඇති මං හිතන්නේ. මේ තියෙන්නේ ෆයිකාස් ප්ලාන්ට් එක. ඉතින් මේකේ කොළය හදවතේ හැඩයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මිදුලක් ලස්සන කරගන්න බෝඩරයක් විදියට උනත් හදාගන්න පුළුවන් බ්ලඩ් ලීෆ් කියන ශාක වර්ගය. මේ තියෙන්නේ නම් සුදු පාට ලකී බැම්බෝ ප්ලාන්ට් එක. මෙතන මේ ගස් යට ලොකු හෙවණක් තියෙන නිසා මම මේ පීස් ලිලි පැලයත් මෙතනින් ඉතින් හිටව ගත්තා. බලමු මෙයා මෙතන ලස්සනට හැදෙයිද කියලා. මේ තියෙන්නේ නම් ඉතින් මගේ හෙන්දිරික්ක පඳුරු ටික බලන්න. එයාලගෙත් මේ දවස්වල පොහොට්ටු පිරිලම තියෙනවා. මේ කහපාට ලස්සන මලක් පිපෙන මේ ලිලි වර්ගය මම බෝඩරයක් විදියට මගේ මිදුලට එකතු කරගත්තා. බලන්නකෝ ඉතින් ඒකෙනුත් අමුතුම ලස්සනක් මගේ මිදුලට එකතු කරනවා. මේ තියෙන්නේ නම් මගේ මිදුල ලස්සන කරගන්න මං අලුතෙන්ම එකතු කරගත්ත කෝලියාස් පඳුර. මෙයත් ඉතින් පුංචි වුණාට බලන්නකෝ ආයෙමත් ලස්සන මල් පොකුරක් එක්ක මගේ මිදුලට එකතු වෙලා. මේ බලන්නකෝ ඉතින් මෙයාගේ ලස්සන. මෙයා තමයි මගේ මිදුලට අලුතෙන්ම එකතු වෙලා ඉන්න කොළ පාට ඇන්තූරියන් මල. බලන්නකෝ ඉතින් මෙයාගේ ලස්සන. මට කොළ පාට ඇන්තූරියම් තිබුණේ නැහැ. ඉතින් බලන්නකෝ මං අලුතෙන් එකතු කරගත්ත මේ පැලේ ලස්සනට මලක් එකතු වෙලා තියෙන විදිය. මෙයා නම් ඉතින් ඔයාලා මගේ පහුගිය වීඩියෝ වලදී දැකලා තියෙනවා. ඒ වුණාට බලන්නකෝ මෙයත් අලුතෙන් ලස්සන මල් පොකුරක් දීලා තියෙන විදිය. මම පහුගිය වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා මතකද? මගේ ඩුබයි රෝස අතිරික්තය මම පොට්වල හිටවලා තිබුණා ඔයාලට සේල් කරන්න. එදා මම හිටවලා තිබුණු ඒ ඩුබයි රෝස පොට් ටික ඉක්මනටම සේල් වුණා. දැන් ඉතින් මං ආයෙම ඩුබයි රෝස අතු පොට්වල හිටවලා මුල් ඇදලා තමයි තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඩුබයි රෝස පැල වගේම මෙන්න මේ වගේ නිරෝගීමත් අතු උනත් ඔයාලට මගෙන් සාධාරණ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ අතු කෑල්ලක් උනත් ඔයාලට දෙකට කඩලා පැල දෙකක් වශයෙන් හිටව ගන්න උනත් පුළුවන්. පාට 20ක් මගේ ළඟ තියෙනවා. ඉතින් ඔයාලට පැල හෝ අතු ගන්න අවශ්‍ය නම් මම මේ දැන් දාන නම්බරයට මට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය පැල නැත්නම් අතු වෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් මගේ මේ වීඩියෝ එක අදට මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. මගේ channel එකත් එක්ක ඔයා අද නම් එකතු වුණේ පහළ තියෙන subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙම වුණොත් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාගේ ෆෝන් එකට එනවා notification එකකින්. ඒ වගේම පහළ තියෙන like button එක click කරලා like එකකුත් දාන ගමන්ම ඔයාට මගේ වීඩියෝ එක ගැන හිතන දේත් පහළ කමෙන්ට් එකකින් ලියාගෙන යන්නකෝ. එහෙනම් ඉතින් ආයි මම අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.